නියමටම යනවා දෙයනේ කියලා. මාත්‍යත් හොඳටම කරනවා. ඔක්කොම කතා කරන්න විදිහට ඔක්කොම අපේ පැත්ත ඔක්කොම බලනකොට එයා තමයි. රට යන විදිය කොහොමද අංකල් දැනන්නේ? නම් ටිකක් හොඳයි දෙයනේ කියලා. දැනට දැන් හොඳයි දෙයනේ කියලා. ඒ බොරු කියන්න ඕනේ. නියමටම යනවා දෙයනේ කියලා. මාත්‍යත් හොඳටම කරනවා. කුඩු ඔක්කොම අල්ලනවා. ඒක නම් ලොකු දෙයක් කියලා. නැත්තම් මොනවද කියන්නේ? ඒක තමයි ලොකුම දෙයක්. ඒ පොඩි උන් ඔක්කොම නාස්ති වෙනවානේ. මේ යන විදිය 2029 කවුරු වෙයිද? ඒක එයාම තමයි. එයාම තමයි. එයාට තමයි ඔක්කොම කතා කරන්න විදිහට ඔක්කොම අපේ පැත්ත ඔක්කොම බලනකොට එයා තමයි. එයා හොඳට කරාගෙන යන්නේ. ඒක හොඳව කරනකොට ඉතින් ගෙදර පෙන්සි මොනවා හිතන්නේ? පොඩින් ඔක්කොම කුඩු ගන්නවානේ අදී. අයිස් ගන්නවා කුඩු ගන්නවා. ඔක්කොම මේව තමයි කිරුවේ. ඒ නිසා මේගොල්ලන් කරනවා දැන් මෙයා හොඳටම කරනවා ඉතින්. අල්ලනවා මාර විදිහට අරක විකුණන්න බෑලු. ඔක්කොම තාලම් කරනවා. ඒක කරනකොට හොඳයිනේ මත්තේ. ලොකු දෙයක් නේ කරන්න එක. ඒක වන අපිට හොඳ නෙමෙයි. අපි නම් මට නම් වයස 55. මම නම් බොන්නෙත් නෑ මොකුත් නෑ අරක විතරයි බොන්නේ. බොරුවක් කියන්න ඕනේ නෑනේ. ඒවලට ඒ සිගරට් එකක් හරි බොන්නේ නෑ. ඒවලට යන්නෙත් නෑ. ඒ තරුණ පරම්පරාව විනාශයි නේ. නැත්තම් මොනවද කියන්නේ? ඒ බලන්න පොඩි උන් ඔක්කොම ස්කූල් යන කොල්ලෝ ඔක්කොම කානවනේ අයිස් කෙනලා. මොන දේශපාලන පක්ෂවත් ලංකාවේ හැමෝම සාය දෙන්න ඕන ඔය මද්ද්‍රව්‍ය විනාශ කරන එකට. නැත්තම් ඒකට තමයි ලොකුම දෙයක්. අරක බොන එකක් ලොකු දෙයක් නෙමෙයිනේ. සල්ලි දිනනවා තමයි කාලක් හරි භාගයක් හරි. ඒ නිසා මෙයා කරන හොඳට. රාගන යනවා දෙයනේ කියලා.